ඔයත් රැට නිදාගන්න කලින් ෆෝන් එක charge එකට දාලා උදේට ගලවන්නේ. නැත්තම් ෆෝන් එක බිඳුවටම බහිනකම් ඕෆ් වෙනකම්ම පාවිච්චි කරලා ආයෙත් 100% වෙනකම් charge කරනවද? No, please, just a few more minutes. I can't. I can't. මේ දෙකෙන් එකක් හරි දැනටමත් කරනවා නම් ඔයාගේ අතින් දැනටමත් ඔයාගේ ලක්ෂ ගාණක් වටින ෆෝන් එකේ බැටරි ලයිෆ් එක 50%කින් විතර අඩු වෙලා ඇති. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්නේ ලංකාවේ 99 දෙනෙක්ම නොදැනුවත්ව කරන ෆෝන් එකේ බැටරිය ඉක්මනින්ම විනාශ කරලා දාන බරපතල වැරදි හතරක් ගැන සහ ඒවායින් බේරෙන නිවැරදි ක්‍රමය ගැන. අපි ගොඩක් අය හිතන්නේ ෆෝන් එක ෆුල් charge කරන්න ඕනේ කියලා. ඒත් මොඩර්න් ස්මාර්ට් ෆෝන් වල තියෙන ලිතියම් අයන් බැටරිය හැදිලා තියෙන්නේ ඒ විදියට නෙමෙයි. බැටරි එකෙන් 100ට බිඳුවට බැස්සම සහ 100ට 100ම පිරුණම ඒක ඇතුලේ ලොකු කෙමිකල් ස්ට්‍රෙක් එකක් හැදෙනවා. ඒ නිසා බැටරියේ ආයු කාලය ඉක්මනටම අඩු වෙනවා. හරියට කරනවා නම් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක 120ට අඩු වෙන්න දෙන්න එපා. charge කරන විට 180-85 වෙද්දී charger එක ගලවන්න. දැන් එන ෆෝන් වල අපිට මේ ඔප්ෂන් එක ඔටෝම සක්‍රිය කරගන්න පුළුවන්. කොච්චර වෙලා එක දිගට charger එකට ගහලා තිබුණත් ඉබේම 180-85 වෙද්දී charge වෙන එක නවතිනවා. මෙන්න මේ 120 180 රූල් එක follow කරොත් අවුරුදු ගානක් ඔයාගේ ෆෝන් එකේ බැටරියත් එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ට්‍රිප් එකක් වගේ යද්දි හදිස්සි අවස්ථාවක අපිට මේක 100% charge කරගත්තට එතරම් ගැටලුවක් නැහැ. අංක 2 තමයි cover එක පිටින් RAM උළුල්ලේ charge වෙන්න තැබි. දැන් තියෙන ස්මාර්ට්ෆෝන් වල auto cut off filter එක තියෙන නිසා 100% වුණාම ඕවර් charge වෙන්නේ නැහැ කියන එක ඇත්ත. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඕවර් charge නෙමෙයි බැටරි එක රත් වෙන එකයි. RAM උළුල්ලේ charge වෙද්දී ෆෝන් එකෙන් පිටවන රස්නය අපි දාලා තියෙන thick phone cover එක නිසා එළියට යන්න විදියක් නැහැ. ලංකාවේ වගේ රස්නේ කාලගුණයක් තියෙන රටක මෙහෙම ෆෝන් එක ඕවර්හීට් වුණාම බැටරි එක පිම්බෙන්න සහ බැටරි හෙල්ත් එක එකපාරටම පහළ බහින්න ප්‍රධාන හේතුවක් වෙනවා. අපිට ෆෝන් එකේ ආරක්ෂාවට අනිවාර්යයෙන්ම බෑක් කවර් එකක් පාවිච්චි කරන්න වෙනවනේ. ඒ වගේම මේ ෆෝන් එක හදලා තියෙන්නේ ඒවා රත් වෙන වේගෙටම ඒ රස්නය එළියට යන්න පුළුවන් විදියට. අංක 3 තමයි රුපියල් 500ට 1000ට වෙළඳ පොලේ විකුණන්න තියෙන බාල කේබල් සහ බාල charger භාවිතා කිරීම. අපේ ඔරිජිනල් charger එක කැඩුනම නැත්තම් නැති වුණාම අපි කරන්නේ ළඟම තියෙන කඩේකට ගිහිල්ලා අඩුවටම තියෙන එකක් අරන් එන එකනේ. මේ බාල charger භාවිතා කිරීමෙන් නිතර විදුලිය ධාරාව වෙනස් වෙන නිසා ෆෝන් එකේ power IC එක පිච්චෙන්න නැත්තම් බැටරි එක පිම්බෙන්න පුළුවන්. ඒක නිසා පොඩි මුදලක් ඉතුරු කරගන්න ගිහිල්ලා ලොකු හානියක් කරගන්න එපා. හැමතිස්සෙම ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක charger එකක් පාවිච්චි කරන්න. අංක 4 තමයි charge වෙන ගමන් heavy game ගහන එක හෝ video call ගන්න එක. අපි දන්නවා ෆෝන් එක charge කරද්දී බැටරි එකත් රත් වෙනවනේ. දැන් ඒ අතර PUBG, Free Fire වගේ ගේම්ස් එල්ලම් කරොත් ෆෝන් එකේ ප්‍රොසෙසර් එකත් රත් වෙනවා. මේ ඩබල් හීට් එක නිසා ෆෝන් එකේ ඉන්ටර්නල්ස් ඉක්මනටම ඩැමේජ් වෙනවා. ඒ විතරක් නෙමෙයි charge වෙන ගමන් heavy use කරද්දී බැටරි එක drain වෙන ගමන් charge වෙන නිසා cycle life එක එකපාරටම අඩු වෙනවා. අපි දන්නවා ලංකාවේ දවල් කාලේ උෂ්ණත්වය වැඩිනේ. ඒ නිසා විශේෂයෙන්ම ඔය fast charge කරද්දී සෙවන තියෙන උලන් වදින තැනක තියලා charge කරන්න. හරි ඉතින් ඔයාගේ ෆෝන් එකේ බැටරි ආයු කාලය වැඩි කරගන්න මේ කරුණු ටික බොහොම ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. හරි ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපිව subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. එමුනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.